නැවත ධර්ම අධිකරණය සඳහා තමගේ හාමුදුරන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා විසිනුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නැවත මෙම 41 හා 42 වගන්ති සංශෝධනය කළ දෙන්න කියලා. අපේ කැබිනට් මණ්ඩලයේ 41 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලයක එකඟතාවය පළ කරා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට ව්‍යවස්ථාවකට ගෙනෙන සංශෝධනයක් අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක් විය යුතුයි. මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. මේ නීතිය පැනවීම අපේ මූලික නීතීන් එක්ක ගැටෙනවද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් සංශෝධන කීපයක් ඉදිරිපත් කළා තිබුණා. පසුගියදා අපේ අස්ගිරි මල්වතු සියම් නිකායේ පාර්ශ්වයන් වගේම රාමඤ්ඤ මහනිකාය තමරපුර මහනිකායේ ලේකාධිකාරී හාමුදුරන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමග සාකච්ඡා පවත්වනවා යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී මට අනතුරුව අපේ හාමුදුරන් වහන්සේලා කිව්වා ඊටම සුහදව පැවතුණු බවත් අපි අවසන් එකඟතාවයකට ලැබීමට හැකියාව ලැබුණු බවත්. ඒ නිසා අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලාගේ නියෝජනයන් නීතිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අධීරේ තිබෙන්නේ. අපි තා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයදරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ දෙන්නා.